ඉස්සෙල්ලා හොඳට මම කියලා දෙද්දි අහගන්න අහගෙන ඉවර වෙලා ලියා ගන්න. පැහැදිලිද? නැත්නම් අර සාම්ප්‍රදායික විදියට අපි ක්ලාස් වලට ඉස්සර ගියාට පස්සේ මොකද්ද කරන්නේ? සර් කියන එක අහගෙන ඉන්නේ නැහැ ලියා ගන්න කිව්වම හෝ කාලා නිකන් පත්තරේ ලියනවා වගේ ලියා ගන්න. ඔයා මතක තියාගන්න ඔයා එහෙම කරපු නිසා තමයි අද මෙහෙම වෙලා ඉන්නේ. පැහැදිලිද? ඔයා රිවිෂන් ක්ලාස් වල තියරි ක්ලාස් එක ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ ගිහිල් ඉවර වෙලා සර් කියලා දෙනකොට බයිල ගහලා හරිද? සර් කියලා දෙද්දි බයිල ටිකක් ගහලා ලියන්න කිව්ව ගමන් ලියන්න අරගෙන කෙලුණා නිසා තමයි ඔයා තව ෂයි එකක් කරන්නේ. හරිද? නැත්තම් කොහෙන් හරි තියරි වැටලා නැතුව හරි ඒ වගේ ප්‍රශ්නක් තියෙන පුළුවන්. ගොඩක් දෙනාට කෙලුණා නම් කෙලවිලා තියෙන්නේ පුතේ අහගෙන ඉන්න කියන වෙලාවේ අහගෙන ඉන්නේ නෑ ඔයාලා ලියන්න කියන වෙලාවට පත්තර ලියනවා වගේ ලියනවා. හරිද? ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර ලියන්න කියන එක විතරයි ඔයාලා ලියාගන්නේ. හැබැයි ගෙදර ඇවිල්ලා ඉවර වෙලා ඕක බලන්නේ නෑ. හරිද? සමහරක් අය කයියක ගහ ඉඳලා ඔය ලියන්න කියන වෙලාවට ලියා ගන්නවා. හැබැයි පුතේ ගෙදර ඇවිල්ලා ආපහු බලනව මොකද්ද මේ ලිව්වේ කියලා. හැබැයි ගොඩක් දෙනාට වරදින්න හේතුව තමයි ගෙදර ඇවිල්ලා ආයේ බලන්නේ නැහැ පුතාලා මොනවාද ක්ලාස් එකේදී ලිව්වේ කියලා. හරිද? ඊළඟ දවසේ ක්ලාස් එකට යනකම් ඔයාලා පොතක් අතරනම් බලන්නේ ඊයේ සතියේ මොනවද තිබ්බේ කියලා. හරිද? ඕකයි පුතේ ඔයාලට C එකක් S එකක් එන්න හේතුව.